කෙටි කතාවක් පිළිබඳ විවරණයක් ඉදිරිපත් කරද්දී මුලින්ම අපි කතා කරන්න ඕනේ කෙටි කතාවේ රචකයා අඳුනා ගන්න ඕනේ. කේ ජයතිලක මහත්මයා අඳුනා ගන්නකොට අපි මුලින්ම ෂෝට් නෝට් එක මේ විදිහට සටහන් කරගමු. කතුවරයා විසින් රචිත කෘති අංක 1 කතුවරයා විසින් රචිත කෘති කෙටි කතා වජිර පබ්බත අතීරණය නොනිමි සිත්තම නවකතා කීපයකුත් ගමු. පරාජිතයෝ පුංචිරාලගේ මරණය. ඊට පස්සේ අපි ෂෝට් නෝට් එකට ගන්නවා අත්දැකීම මේකේ අත්දැකීම මොකක්ද කියන එක. කෙටි කතා සංග්‍රහය උසස් පෙළට තියෙන දරුවන්ට ජීවිතයට අවශ්‍ය උපදෙස් කැටි කරපු ඉතා අගනා කෘතියක්. මේකේ හැම කෙටි කතාවකින්ම අපේ ජීවිතයට මහ දැවැන්ත පණිවිඩයක් දෙනවා. කේ ජයතිලක මහත්මයාගේ නොනිමිසිතම කෙටි කතාව තුළින් යුග ජීවිතයට අසීමිත වූ ආදර්ශ සපයන කෙටි කතාවක්. යුග ජීවිතයක් ගැටලුවක් ඇති නොවී පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව මනා විවරණයක් නිර්මාණාත්මකව උසස් පෙළ දරුවෙකුට සමීප කරවන කෙටි කතාවක් තමයි කේ ජයතිලකයන්ගේ නොනිමි සිත්තම. අපි සටහන් කරගමු අපි අත්දැකීම මේ කෙටි කතාවේ මෙහෙම. පුද්ගලයා කලාවෙන් ඈත් වන විට රළු පරළු වෙයි. භෞතිකය හා ආර්ථිකයට ජීවිතයේ වැඩි ඉඩහසරක් ලබා දුන් විට ඔහු සෞන්දර්යයෙන් ඈත් වූ හිස් මිනිසෙකු බවට පත්වේ. එවන් වූ පුද්ගලයෙකුගේ ජීවන තොරතුරු හෙළි කිරීමද කමාවක් ගන්න. කලාව සඳහා හෝ මිනිසා සඳහා නොවී සමාජය අතික්‍රමණය කිරීමේ මෙවලමක් කරගත් එක්තරා කාන්තාවකගේ ජීවන තොරතුරුද මෙයින් සාකච්ඡා කෙරේ. ඊළඟට උපමාතෘකාව ගන්න දෘෂ්ටි කෝණය ගන්න. මේ අපි කතා කරන්නේ කෙටි කතාවක් විචාරය කරද්දී අපේ අවධානය යොමු වෙන්න ඕන අංග මොනවද කියන එක. මේක ලියුණු දෘෂ්ටි කෝණය ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කෙටි කතාව රචනා වේ. ඊළඟට ගන්න කතා වින්‍යාසය. කතා වින්‍යාසය කියන්නේ මේ කතාව ගොඩනගලා තියෙන හේතුඵල සම්බන්ධතාවය. අපි මෙතනදී උසස් පෙළ දරුවෙකුට ඇති වෙන විදිහට මේක සරල කරලා ගන්නවා. මේ හේතුඵල සම්බන්ධතාවය තහවුරු කරන්න කවියා මේ කෙටි කතා කරුවා යොදාගත්තු මෙවලම් පිළිබඳව පුංචි සඳහනක්. මෙහෙම ගන්න. දෙබස් සංවාද ආශ්‍රිතව ආඛ්‍යාන ශෛලියෙන් කෙටි කතාව විකාශය වේ. පවුල් සංස්ථාව තුළ ඇතිවන සිද්ධි ක්‍රමිකව විකාශය වීම දැකගත හැකිය. ඊළඟ උපමාතෘකාව ගන්න චරිත නිරූපණය. අසංකගේ චරිතය ප්‍රධාන චරිතය වශයෙන් නිරූපණය වේ. ඔහු චිත්‍ර ශිල්පියෙකි. කලාත්මක චිත්‍රයට පෙම්බැඳි ඔහු ස්වභාවික චිත්‍රය ප්‍රතික්ෂේප කරයි. තම අපේක්ෂාව ඉටු නොවන විට ඒ කෙරෙහි වහා කලකිරෙන ස්වභාවයක් දැකගත හැකිය. තමාට නොලැබුණු පිළිගැනීමක් බිරිඳට ලැබෙන විට ඔහු ඊර්ෂ්‍යාවෙන් පෙළුණු බව සිතාගත හැකිය. ඒ තමයි අසංක. දෙවෙනිට අපිට දකින්න හම්බෙන
චරිතය තමයි අසංකගේ බිරිඳ වුණු මාලනීගේ චරිතය. අසංකගේ බිරිඳ වන මාලනීගේ චරිතය කෙසේ හෝ අපේක්ෂාවන් කරා ළඟා වන අයෙකුගේ චරිතයකි. ඉහළ නැගීමේ නොතිත් ආශාවෙන් පෙළුණු තැනැත්තියකි. වහා වෙනස් වන චරිත ලක්ෂණ ඇය තුළ දැකගත හැකිය. ඊළඟට ගන්න අවස්ථා හා සිද්ධි නිරූපණය. මේක බොහෝ දරුවන්ට ගැටලුවක් මොකක්ද අවස්ථා නිරූපණයක් කියන්නේ මොකක්ද සිද්ධි නිරූපණයක් කියන්නේ කියලා. මේක හොඳින් විග්‍රහ කරගන්න. අවස්ථා නිරූපණ කියන්නේ නිර්මාණයේ නිර්මාණකරුවා රචකයා විසින් කරනු ලබන නිර්මාණ අවස්ථා නිරූපණය කරන අවස්ථා. සිද්ධි නිරූපණ කියලා කියන්නේ ඒ කතා වස්තු ඇතුලේ ඉන්න චරිත විසින් කරනු ලබන විග්‍රහ. අපි බැද්දේගම නවකතාවේ මේක හොඳට ගන්න පුළුවන්. අර වැහි සිරිය, එතකොට නිඩෝරේ ස්වභාවය එක අවස්ථා නිරූපණයක් කතුවරයනේ කරන්නේ. හැබැයි අර සිලිඳු කියන කුළුහරකගේ හැසිරීම් රටාව ආරච්චිලට වෙඩි තබන වෙලාවේ අන්න ඒක සිද්ධි නිරූපණයක්. හරි. හොඳයි. අපි ගමු අවස්ථා හා සිද්ධි නිරූපණ මෙම කෙටි කතාවට සාපේක්ෂව. අසංග ශීලා දැක ප්‍රබෝධයට පත්වීම සාර්ථක අවස්ථා නිරූපණයකි. නිවස ඉදිරිපස ශාලයේ තබා ඇති චිත්‍රය අසංග නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කිරීම තවත් එවැනිම සාර්ථක අවස්ථා නිරූපණයකි. චිත්‍ර ශිල්පියෙකු අසංග කරවල වෙළෙන්දකු බවට පත්වීමද උත්ප්‍රාසාත්මක අවස්ථා නිරූපණයකි. ඊළඟ උපමාතෘකාව ගන්න පසුබිම් වර්ණනා. සිතුවමේ ස්වභාවය ප්‍රකාශ කරන ආකාරය සජීවී පසුබිම් වර්ණනාවකි. එසේම චිත්‍ර පන්තියට යෞවනියක ලෙස පැමිණෙන මාලනී පිළිබඳ කෙරෙන වර්ණනයද අගය කළ යුතුය. ඊළඟ උපමාතෘකාව ගමු ජීවන දෘෂ්ටිය. කලාවෙන් ඈත්වන පුද්ගලයා රළු පළලු අයෙකු බවට පත්වේ. ඇතැම් අයෙකු තමාගෙන් කලාව බබලවන අතර තවත් අයෙකු උත්සාහ කරන්නේ කලාව තුළින් තමා බැබලීමටය. එසේ කලාව තුළින් තමා බැබලීමට උත්සාහ කළ මාලනීගේ ගති ස්වභාවය මෙම කෙටි කතාවෙන් හෙළිවේ. එතකොට පුතේ මේකේ ගන්න භාෂාව සරල ව්‍යවහාරවත් ලිඛිත භාෂ නිර්මාණයේදී භාවිතයටගෙන තිබේ. මතක තියාගන්න මේක යුග ජීවිතයට උපසිරසි සපයන කෙටි කතාවක්. මාලනී නිරන්තරයෙන් උත්සාහ කරේ කලාව තුළින් තමා බැබලෙන්න. මාලනී චිත්‍රපන්තියට එන්නේ තමන්ගේ ස්වභාවික චිත්‍ර ශෛලියට සම්මනම් වෙන්නේ නැති හින්දා. ඇය අසංග සතු වෙච්ච ශෛලීගත සම්ප්‍රදායට ආදරය කරපු ගරු කරපු කෙනෙක් නොවේ. ඇය අසංගගේ මේ ශෛලිය ගන්න උත්සාහ කරන්නේ අසංගගෙන් ඉගෙනගෙන ගන්න උත්සාහ කරන්නේ ඇයට බැබලෙන්නටම පමණයි. ඒ වගේම අසංගගෙත් වැරදි තිබුණා. අසංග තමන්ගේ දේම අගය කරා බිරිඳගේ සතු දේ නිතරම ප්‍රතික්ෂේප කරා. බිරිඳ කරේ මොකද? තමන් සතු දේ අගය කළා, සැමියාගේ හැකියාව ප්‍රතික්ෂේප කළා. ඔන්න ඔය තමන් සතු දේ අගය කළා බිරිඳ, අසංග සතු දේ ප්‍රතික්ෂේප කළා. අසංග සතු දේ අගය කළා, බිරිඳ සතු දේ ප්‍රතික්ෂේප කළා. මෙන්න මේක මහ දැවැන්ත වැරැද්දක් යුග ජීවිතයේදී. ඒක ප්‍රබලව කතා කරන කෙටි කතාවක් මේ. හොඳයි. මේ අපි ෂෝට් නෝට් එක කියලා හඳුන්වලා තියෙන්නේ කෙටි කතාවක් විචාරය කිරීමේදී උසස් පෙළ දරුවෙකුගේ අවධානය යොමු විය යුතු අංග. මම මේකේ විචාරයේ සමස්ත විචාරයම වොයිස් එකක් විදිහට දෙන්නම්. ඒක බලන්න FB එකෙන් බලන අය කමෙන්ට් එකකින් මේක දාන්නම්. හරි. හොඳයි එහෙනම් අපි ඒක වොයිස් එක වෙනම ගමු. අපි නොනමි සිත්තම විචාරය ගමු.
නොනිමිසිත්තම කෙටිකතාවේ ප්‍රධාන චරිතය වන්නේ අසංගගේ චරිතයයි. කෙටිකතාව ආරම්භ වන්නේ එහි ප්‍රධාන සංකේතය වන සිතුවම පිළිබඳ අදහස් දැක්වීමකිනි. උද්ෘතයක්. අසංගගේ නිවසට ඇතුළු වන කෙනෙකුට මුලින්ම පෙනෙන්නේ තෙල් සායමින් අඳින ලද දැරියකගේ චිත්‍රයකි. ඊතා ප්‍රමුඛ ලෙස ප්‍රදර්ශනය කර ඇතත් අසංග මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැත. උනන්දුවක් දක්වන්නේ නැත යන්න ඇතැම් විට වැරදි විය හැකිය. එසේනම් ඔහු ඒ දෙස බලන්නේ නැතැයි කිව යුතුය. උද්ෘතය අවසන්. අසංගගේ මෙම හැසිරීම පාඨකයා තුළ කුතුහලයක් ඇති කරවයි. ඔහු කෙටි කතාව හා බැඳෙන්නේ ඒ සමගිනි. අසංග වෙනස් කරන ලද්දේ මෙම සිතුවම විසිනි. එය අඳින ලද්දේ අසංග විසිනි. එහෙත් එය ප්‍රසිද්ධ වන්නේ අසංගගේ බිරිඳ වන මාලනීගේ චිත්‍රයක් ලෙසිනි. සිතුවම සමග මාලනීද ප්‍රසිද්ධියට පත්වේ. ඔවුන්ගේ පවුල් ජීවිතය බිඳ වැටේ. ඊට හේතුව වන්නේ කුමක්ද යන්න විමසීමට පාඨකයා යොමු වේ. උද්ෘතයක් ගන්න. අසංග ඒවා අතරින් තමා වැඩ අවසන් නොකළ චිත්‍රය දමා තිබුණේ යැයි මතක තිබූ ස්ථානයට ගියේය. එය එහි දක්නට නැත. එය තිබෙන්නට පුළුවනයි සිතුණු තැන්වලද සොයා බැලූ නමුත් ඒ කිසි තැනක එය දක්නට නොවිය. ඔහු සෙවූ සිතුවම උද්ෘතය අවසන්. ඔහු සෙවූ සිතුවම මාලනී දුටු මුල් අවදියේදී ඔහු විසින් අඳින ලද ඇගේරුවයි. ඔහුට මුලින් මුණ ගැසුණු මාලනී නම් වූ සොඳුරු රුවැත්තිය දැක ගැනීමට ඔහු වෙහෙසුණු බවත් ඇය වෙනුවට අද අවස්ථාවාදී රළු කපටි කෛරාටික කාන්තාවක් සිටින බවත් මෙහි සංකේතයයි. නිර්මාණයේ මතු අර්ථය නම් එම චිත්‍රය තමාගේ කොටගෙන මාලනී ප්‍රදර්ශනයට යවා ඇති බවයි. මෙහිදී මාලනී කර ඇත්තේ තද බල වංචාවකි. මෙය කෙටි කතා කරුවා ඍජුව නොපවසයි. අසංගට මාලනී මුණ ගැසුණු දින ඇය ඔහුගේ සිත්ගත් බවත් පසුව ඇගේරුව සිතුවමට නැගීමට උත්සාහ කළ බවත් එහි අතරමඟ නතර වූ බවත් පැවසෙයි. උද්ෘතයක් ගන්න. මින් අනතුරුව එතෙක් ගාටා ඉදිරියට ගිය පන්තියේ ගමන මුලින්ම නතර විය. ස්වර්ණ තිලකා තුරුල්ලට වී සිටි උද්දාල බමුණාමෙන් හෙතෙම මාලනී අවට läගෙන්නට විය. ඔහු අඳිමින් සිටි චිත්‍රය චිත්‍රාගාරයේ මුල්ලක තැන්පත් විය. උද්ෘතය අවසන්. අසංගට මාලනී සම්පූර්ණයෙන් හඳුනා ගැනීමට නොහැකි වූ බව වියංගයෙන් පැවසූ අවස්ථාවක් ලෙසද මෙය ගත හැකිය. මෙම සිතුවම මාලනී තමාගේ නිර්මාණයක් වශයෙන් ලෝකයට හඳුන්වා දුන් බව කෙටි කතාව තුළ සඳහන් වෙයි. නැවත උද්ෘතයක් ගන්න. මෙම චිත්‍ර ශිල්පිනිය ප්‍රකට වන්නේ පුවත්පත් කලාවේදිනියක වුවත් ඇය මේ විචාරකයාට මුලින් මුණ ගැසුනේ මේ චිත්‍ර ප්‍රදර්ශනයේදීය. ඇගේ මුහුණ බලා චිත්‍රය දෙස නැවත බැලූ ඔහුට හැඟී ගිය කරුණක් වූයේ ඇගේම මුහුණෙහි කිසියම් ඡායා මාත්‍රයක් එහි නැද්ද යනුයි. උද්ෘතය අවසන් කරන්න. යන්නෙන් එකී අදහස තහවුරු වෙයි. එක් පසකින් අසංගගේ යුග ජීවිතයට බලපාන ලද්දේ මාලනීගේ වංචාකාරී ස්වභාවයයි. එතනින් නොනවතින කෙටිකතා කරුවා ඒ සඳහා අසංගගේ මනෝභාවයන්ද බලපෑ අයුරු සිය නිර්මාණය තුළින් ප්‍රකට කරවයි. වෙනම ඡේදයකට යන්න. අසංග චිත්‍ර ශිල්පියෙකු වශයෙන් සම්භාව්‍ය චිත්‍රයට සමීප වූ අයකි. මාලනී සමීප වූයේ ස්වභාවික සිතුවම් කෙරෙහිය. මෙයම ඔවුන්ගේ පරස්පරතාව කියාපායි.
එසේම මෙහිදී අසංග තම සිතුවම් ශෛලිය උසස් කොට සිතුවේය. මෙම මමංකාරය දෙදරා යන්නේ දෙදෙනාම සහභාගී වූ සම්මුඛ පරීක්ෂණයකිනි. මාලනී සමත් වී ඔහු ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව මාලනී කරනු ලබන ප්‍රකාශයකින් ඇගේ සැබෑ ස්වභාවය නිරූපණය කෙරෙයි. උද්ෘතයක් ගන්න. ඔය විචාරකයෝ කියන මිනිස්සු මොනවා කිව්වත් මහජනයාට ඕනෑ ගුණේරිස් මාස්ටර්ලගේ චිත්‍ර. අපරාධ මිනිහාගේ ප්‍රතිභාවට කිසි සැලකිල්ලක් නැහැ. මේ පත්වීම ලැබුණු විට මාලනී තුළ සිටින නියම චිත්‍රඥාද පළමුවැනි වරට එළියට පැන්නේය. උද්ෘතය අවසන් කරන්න. තමා ප්‍රතික්ෂේප කරන ශෛලිය බිරිඳ විසින් වැළඳ ගැනීමද, තමා පරාද කොට එම ශෛලිය ජය ගැනීමද, බිරිඳ තමා ඉක්මවා ගමන් කිරීමද ආදිය හේතු කොටගෙන අසංග කලකිරීමට පත්වෙයි. ඉන් අනතුරුව සිදුවන්නේ දවසින් දවස දෙදෙනාගේ පරස්පරතා වර්ධනය වීමයි. කලකිරීමට පත්වන අසංග කලාවෙන් ඉවත් වී කරවල වෙළඳාම ආරම්භ කරයි. මෙය ඔහු පටන් ගන්නේ උපහාසයෙනි. එසේ වුවත් ඔහු වෙයින් දියුණු වේ. කලාව ඔහුගෙන් දුරස් වෙයි. කලාවෙන් දුරස් වූ මිනිස් සිත රළු පරළු වන බව පවසමින් ඔහුගේ චරිතයද කෙමෙන් වෙනසකට බඳුන් වෙයි. ශීලා සමග සබඳතාවකට ඔහුගේ සිත ඉඟි කරන්නේ මේ හේතුවෙනි. උද්ෘතයක් ගන්න. අසංග දවසකට දෙවරක් අවදි වෙයි. උදේ පුරුද්දට අවදි වන ඔහු මුහුණ අතපය සෝදාගෙන මෙහෙකාරිය විසින් පිළියෙල කරන ලද තේ කෝප්පය රස නීරස නොබලා ගිල දමා එහෙන් මෙහෙන් යමක් ඇඟලාගෙන කාර්යාලයට පැමිණෙයි. ඒ වන විට ඔහුගේ කාර්යාලය විවෘත කොට අතුපතුගා අස්පස් කර සීලා එකත් පස්ව වාඩි වී සිටී. ඔහු ඇතුළු වන්නාහාම නැගී සිටින ගුඩ් මෝර්නිං සර් කියා සිනා මුහුණෙන් ඔහු පිළිගනී. ඒ දෙවන අවදිවීමය. උද්ෘතය අවසන් කරන්න. අසංග සීලාට සමීප වීමෙන් පෙනෙන්නේ එය මාලනී රිදවීමට සිතන ඔහුගේ යටි සිතෙහි පෙළඹවීම බවයි. මාලනී දවසින් දවස වෙනස් වෙයි. සුන්දර යුවතියකව සිටි කපටි කෛරාටික සංකර ගැහැණියක් බවට පත්වෙයි. සැබෑ කලාව අතහැර කලාව ආභරණයක් කර ගැනීමට යන මාලනී තමන්ට සිදුවීමට යන විනාශය තේරුම් නොගනී. උද්ෘතයක් ගන්න. රත් පැහැලා රෝස දල්ලක් මෙන් මෑ සිටියේ මොනතරම් මුදුමොලොක් ගතියකින්ද. කෙමෙන් කටුමෝරා රොස් පරොස් වී ගියේ කී දවසටද. උද්ෘතය අවසන්. යන්න ඇගේ වෙනස කියාපාන අවස්ථාවකි. මාලනී අනුකාරකවාදී චරිතයකි. ඇය දවසින් දවස සංකර වූ සමාජය දේවත්වයෙන් බැලඳ ගනී. කෙටි කතාව අවසන් වන්නේ ඇය සතු එකී ලක්ෂණ හුවා දක්වමිනි. මාලනීගේ එකී වෙනසට හේතු වූයේ අසංග සතු වූ අධිපතිවාදී ලක්ෂණද යන්න විමසා බැලිය යුතුය. උද්ෘතයක්. ඔයාගේ හැටි එහෙම තමයි. මට කිසි තැනක් ලැබෙනවට කැමති නෑ. එයාට ඕනෑ මාව කුස්සිය මුල්ලෙම තියාගෙන ඉන්ට. උද්ෘතය අවසන් කරන්න. යන්නෙන් ඇගේ එකී ලක්ෂණය විද්‍යමාන වෙයි. තමා අගය නොකරන අවස්ථාවාදී උද්ෘතයෙන් පස්සේ මෙහෙම ගන්න. යන්නෙන් ඇගේ එකී ලක්ෂණය විද්‍යමාන වෙයි. තමා අගය නොකරන පුද්ගලයා කලකිරීමට පත්වෙයි. ඕනෑම කලාකරුවෙකු ඒ වෙත රැඳී සිටින්නේ එය අගය කිරීමට ලක්වන තෙක් පමණි. අසංග කලාවෙන් ඈත් කරනු ලබන්නේද එකී සිතුවිල්ල හේතු කොටගෙනය. ශීලා ඔහුගෙන් අසනු ලබන පහත සඳහන් ප්‍රකාශය මීට උදාහරණයකි. පොඩි උද්ෘතයක් ගන්න. සර් නේද කලාකාරයෙක් වෙන්න තිබුණේ. උද්ෘතය අවසන්. යන්න ඔහු නැවත සිය චිත්‍රාගාරයට යැවීමට තරම් හේතු වෙයි. වෙනම ඡේදකින් ලියන්න. පෞල් ජීවිතය තුළ මතුවෙන හැලහැප්පීම් හේතු කොටගෙන පුද්ගලයා දක්වන ප්‍රතිචාර සහ ඔවුන්ගේ මනෝභාවයන් අපූර්වට විග්‍රහ කරන කෙටි කතාවක් ලෙස මෙය හඳුනාගත හැකිය. එය නූතන සමාජ යථාර්ථය ප්‍රකාශ කරන
නිර්මාණයක් වශයෙන් අගය කළ හැකිය. නොනිමිසිත්තම කෙටි කතාවේ විචාරය එතනින් අවසන් වෙනවා. හැම දරුවෙක්ම මේක ස්ටොප් කර කර සටහනක් තියාගන්න.